Welcome to my channel. ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට? ඔන්න අද මම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉන්න හිතුවා. ඒ තමයි සිංගර් සික්සැක් මැෂින් එකෙන් කොහොමද ඇඳුමක ඕලොක් එකක් ගහන්නේ කියලා. ඒ කියන්නේ අපි සික්සැක් එකෙන්ම තමයි ඕලොක් එක වදින්නේ. ඇඳුමක නිමාව තීරණය වෙන්නේ ඕලොක් එකෙන්නේ. ඇතුළත නිමාව තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද සික්සැක් එකෙන් කොහොමද ඕලොක් එක වදින්නේ කියලා. ඉතින් ඔන්න අවුරුදු 5ක විතර වෙලේ ඉඳන් මම අහන්නේ මෙන්න මේ සික්සැක් මැෂින් එකේ. මේක ඉතින් ගොඩක් පරණයි දැන්. උඟ පරණ වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. නමුත් මම මේකේ තමයි ඕලොක් එක ගැහුවේ. එතකොට හැම දෙයක්ම මහන්නේ මම කර්ටන්, එතකොට සුදු ඇඳුම්, සාරි ජැකට්, එකී නොකී මේකේ හැම දෙයක්ම මම මේකෙන් මහනවා. ඉතින් අපිත් බලමු මේකෙන් වැඩ ගන්නේ කොහොමද කියලා. අපි හිතන්න මේක මේ තියෙන සරලව හිතන්න මේ මම රෙදි කොටස් දෙකක් අරන් තියෙන්නේ මේ ලිනන් මැටීරියල් එක මේ දවස්වල මම කරා මේ ලිනන් මැටීරියල් වලින් තමයි මේ දවස්වල මගේ වැඩ. ඉතින් ඒක නිසා මේ බලනකො ලිනන් එකේ කොච්චර නූල් ඉහිරෙනවද කියලා මේ පුදුම විදිහට නූල් යන්නේ කැපුවාම. ඉතින් එහෙම යන නූල් යන හේකුණා අපි කොහොමද ඕලොක් එක ගහන්නේ කියලා බලමු. හරි මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන්නම් මම මේ අපි හිතන්නකො මේ ඇහුමක් දාගමුකෝ. ඔන්න ඔය විදියට අපි ඇඳුමේ මුට්ටුව දාගන්නවා කියලා අපි හිතමු. අපි ඇඳුමේ මුට්ටුව දාගත්තා. ඉතින් අපි මුට්ටුව දැන් අපි මේක ඕලොක් කරන්නේ කොහොමද කියලා බලමු. ඒක ඕලොක් කරන්න අපි මැෂින් එකේ ලීවර් එක මෙන්න මෙතනට දාන්න ඕනේ. සිග්සැග් වලට මාරු කරන්න. ඊට පස්සේ මේ ලීවර් එකත් අපි මම සාමාන්‍යයෙන් 1.5කට විතර දානවා. එකත් දෙකත් අතරේ වගේ තියා ගන්නවා. මෙන්න මේ අතර. හරි. ඊට පස්සේ මැෂින් එකේ ෆුට් එකේ හරියටම මැදට මේ ඇඳුමේ පාටිය එන්න ඕනේ. බලන්නකෝ. මම මේ විරුද්ධ පාටවල වලින් දාලා තියෙන්නේ ඔයාලට පෙන්වන්න ඕන හින්දා. පේනවද ඔයාලට? දැන් මේකේ අඩුපාඩුවක් තියෙනවා. මොකක්ද ඒ අඩුපාඩුව? ඒ අඩුපාඩුව තමයි දැන් අපි සාමාන්‍ය ඕලොක් එකක් ගැහුවාම මේ මුට්ටුව සයිඩ් මුට්ටුව ලස්සනට මේ මෙහෙම නූල් නැතුව තියෙනවනේ කැපිලා. දැන් මේකේ එහෙම කැපෙන්නේ නැහැ. එතකොට අපි කරන්න ඕනේ මේ වගේ ෂූටි කතුරක් අරගෙන දැන් මම නම් එම්බ්‍රොයිඩර් කතුරක් තියන් ඉන්නේ. මෙහෙම
මේකට ඉතින් චූටි වෙලාවක් ගත වෙනවා. මේක දැන් බලන්නකො මෙහෙම ඇදලා මේ නූල් ඉහිරෙන්නේ නැහැ. මේ ලිනන් කියන්නේ හොඳටම නූල් යන මැටීරියල් එකක්. ආයි කැපුවට පස්සේ හොඳටම නූල් ඉහිරෙනවා. ඔයාලට පේනවා. ඉතින් දැන් මම මේ මැෂින් එකේ අවුරුදු 5ක විතර වෙලේ ඉඳන් ඇඳුම් මහනවා. විවිධ ඇඳුම් මහලා තියෙනවා, විවිධ දේවල් මෝස්තර මහලා තියෙනවා. ඉතින් මට මේ ඕලොක් කරන ගැටලුව ඇවිත් නැහැ. මේක තව ළඟ ළඟ ගහන්නත් පුළුවන් වුණා. ගොඩක් ලං කරලා නූලේ දුර ප්‍රමාණය වෙනස් කරගෙන. ඉතින් මම ඔයාලට කියන්නේ ඕලොක් එකක් නැහැ කියලා. ගෙදර සිග්සැග් මැෂින් එකක් තියෙනවා නම් මුකුත් නොකර ඉන්න එපා. පුංචිට හරි දෙයක් කරන්න පටන් ගන්න. මේ බලන්නකෝ. මේකේ නූල් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. ඇදලත් බලතැයි. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මගේ සිග්සැග් මැෂින් එකේ කොහොමද මම ඕලොක් එක ගහලා තියන්නේ කියලා. ඉතින් මම සාරි ජැකට් එකක් කරපු. ඉතින් බලන්න ඔයාලට පේනවද දන්නේ නැහැ. එහෙම නූල් ඉහිරිලා හැමතැනම එහෙම කැතට බලන්නකෝ. වැදිලා නැහැ. හරි ලස්සනට හොඳ නිමාවකින් වලට පේනවා ඇති. මම සිග්සැග් එක මේ මහන්නේ ඒ ඇඳුමේ නූලෙන්මයි. ඒ පාට නූලෙන්මයි මහන්නේ. එතකොට කැත නැහැ. ඒක ලස්සනට මේ නිමාව තියෙනවා ඇඳුමේ. ඉතින් ඒ වගේ මහපු රෙදි කොටසක් තමයි මේ දැන් අපි මැහුවේ. මම මේක මැහුවේ මේ විරුද්ධ පාටකින්. ඔයාලට මේ හොඳට පේන්න ඕනනේ. ඒක නිසා මේක නූල් ඉහිරෙන්නේ නැහනේ. ඕලොක් එකක් ගහනවා කියන එකේ එකම පරමාර්ථය ඇඳුමේ නූල් ඉහිරීම වළක්වීම. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ සිග්සැග් මැෂින් එකක් ගෙදර තියාගෙන මුකුත්ම නොකර බලන් ඉන්න කෙනෙක් ඉන්නවනම් එහෙම ඉන්න එපා. පුංචි දෙයක් හරි පටන් ගන්න. මේකෙන් මම දැන් අවුරුදු 5ක වෙලේ ඉඳන් මහනවා. කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ළඟ තමන්ගේ අයට හරි මහන්න කරන පටන් ගත්තාම හරි. ඉතින් එහෙනම් මේ වගේ සිග්සැග් මැෂින් එකේ තව මොනවද තියෙන වැදගත් දේවල් කියලා අලුත් වීඩියෝ එකකින් මම අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.